මෙන්න මෙතනින් තමයි පල්ලෙහාට පැන්නේ. Hi pet lovers. අද අරන් ආවේ මන්දාරම් නුවර අපි ගියපු ට්‍රිප් එකේදී සෆාය අල්ලපු අඩව්ව ගැන විස්තරේ. ඉතින් අපේ YouTube channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා Facebook page එකයි TikTok වලයි අපිව follow කරලා අපේ ලස්සන වීඩියෝස් බලන්න එකතු වෙන්න. අපි මේ ට්‍රිප් එක ගිහින් ඉන්නේ මන්දාරම් නුවර තියෙන මන්දාරම් ඉකෝ රිසෝට් එකට. ඒ ගමනේ ෆුල් වීඩියෝ එක මං කලින් දාලා තියෙනවා. බලපු නැති අය ඒකත් බලන්න. ඉතින් මේ අපේ ඩැල්මේෂන් ගර්ල් තමයි සෆායා කියන්නේ. සෆායාට අපි මේ ගමන යනකොට මාස 2කමාරක් විතර. සෆායාව අපි අරන් ආවේ වෙන කාට හරි දෙන්න හිතාගෙන දවස් කීපයකට. හැබැයි ඉතින් එයා හැමදාටම අපේ ගෙදර නතර වුණා. ඒක ටිකක් දිග කතාවක් හින්දා මම වෙන දවසක වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මේ ඩැල්මේෂන්ස්ලා හරිම ඇක්ටිව් වර්ගයක් නිසා වෙන්න ඇති. සෆායා චූටි කාලේ ඉඳලම හරිම දඟයි. පුදුම විසයක් තිබ්බේ. එහෙට දුවනවා මෙහෙට දුවනවා පිස්සා වගේ. අපි මෙහි හිටපු දෙවැනි දවසේ විලාස් අයිරස් එකේදී තමයි මෙයා මේ දඟ වැඩේ කරේ. දැන් මේ ඕලට පිටිපස්සෙන් පේන බැල්කනි එක එහා පැත්තේ තියෙන උණ පඳුරේ උණ අත්තක් ඔය බැල්කනි එකට ඇවිල්ලා තිබුණා. සෆායා ඔය උණ අත්තත් එක්ක සෙල්ලම් කර කර හිටියා. මායියොනිතුයි කතා කර කර ඉඳලා එකපාරටම සරපර ගාලා සද්දයක් ඇහිච්ච නිසා බැලුවේ. මේ පේනවනේ මේ උණ පඳුර අඩි 12ක් 13ක් විතර උසයි බැල්කනි එක ගාවටම. සෆායා එකපාරටම මෙතනින් බිමට පැනලා. මේ පේනවද මෙන්න මේ පින්තූරේ හොඳට පේනවා කොච්චර උසකින්ද පැනලා තියෙන්නේ කියලා. අම්මෝ මට නම් බලන්නත් බය හිතුණා. මං යොනිට්ට කිව්වා ගිහින් බලන්න කියලා. ඒ තරම් මට අවුල්. සද්ද විතරයි ඇහුනේ මොකක් වුණාද දන්නෙත් නෑ. මේක මෙතනින් බිමට පනින්න ඇති. මෙච්චර චූටි පැට්ටෙක් බිමට පැනලා බේරෙයිද කියලා මට බලන්නත් බය හිතුණා. යොනිත් ගිහිල්ලා බලනකොට මේක පල්ලෙහාට වැටිලා උතුරු දකුණු මාරු වෙලා පිස්සා වගේ දුවනවලු තැන හොයාගන්න බැරුව. සෆායා හරිම ලකී උණ පඳුර දිගේ පල්ලෙහාට වැටිච්ච නිසා එයාට මුකුත් සීරීමක්වත් දෙයයන්ගේ පිටෙන් වෙලා නැහැ. ඔය වැටිලා හවස් වරුවේ වැටුණා. ඔය රෑ නටන නැටිල්ල. කිසිම ගාණක් නැහැ. පුදුම දඟයක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ බහුව යාළුවෝ එක්ක ට්‍රිප් යනකොට අනේ පරිස්සමෙන් චූටි පැටවු ඉන්නවා නම් ගොඩාක් පරිස්සමෙන් බලා ගන්න ඕනේ. අපිත් එදායින් පාඩමක් ඉගෙන ගත්තා. මේගොල්ලෝ ගෙනියනවා නම් අපි නිතරම ඒගොල්ලෝ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් කොහොමත් සෆායා තමයි අපේ පවුලේ ලකී චාම් එක. ඒ නිසා තමයි අපේ channel එකටත් අපි එයාගේ නමම දාලා තියෙන්නේ. මේක සෆායාගේ පළවෙනි ට්‍රිප් එක. ඒකෙදිම එයා අපිට හොඳ පාඩමක් කියලා දුන්නා. මේ වෙනකොට නම් අපි බහුව යාළුවෝ එක්ක ට්‍රිප්ස් 25ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ හැම ගමනකින්ම එකතු කරගත්ත ලස්සන මතකයන් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. Facebook වල TikTok වල අපිව follow කරන්න. Thanks for watching.